හෙලෝ ගයිස් අද මං ලොග් එකෙන් අරගෙන ආවේ දවස් ගානක් ඉඳන් බලාගෙන හිටපු අපේ ගෝල් ට්‍රිප් එකේ අපි මොනවද කරේ කියලා. හයිවේ එකේ යනකොට වටේ තියෙන ලස්සනත් බලබල ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම මීරිගමින් එක්සිට් වුණා. ඉතින් මෙහෙම මීරිගමින් එක්සිට් වුණාට පස්සේ අපිට ඉස්සෙල්ලාම ඕන උනේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මොකද අපි හැමෝම ගොඩක් බඩගින්නේ තමයි ඒ වෙලාවේ හිටියේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කරේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හොඳ ප්ලේස් එකක් හොයාගන්න එක. අපි මීරිගමින් එක්සිට් වෙලා යනකොට බලන්න අපිට ලස්සන view එකක් හම්බුණා. ඒකම ට්‍රේන් එකක් යනවත් මට වීඩියෝ කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ කොහෙද ඉන්නේ බලන්නකෝ. අපි මේ ඉන්නේ කී එකකාව. එතනින් අපි උදේම රොටි කාලා තමයි අපේ ගමන පටන් ගත්තේ. ඉතින් එතන රොටි එක ගැන නම් කතා කරන්න ඕනේ. ඒක මාරම රසක්. හරිම ලස්සන view එකක් තමයි මෙතන රෙස්ටුරන්ට් එක පිටිපස්සේ තියෙන්නේ. එතන හරිම calm view එකක් තමයි තිබ්බේ. ඔන්න බලන්නකෝ ඉතින් උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තට පස්සේ අපේ කට්ටියට මොකද වුනේ කියලා. ගමනක් යනකොට සින්දුවක් කිව්වේ නැත්නම් ඒකේ කිසිම ජොලියක් නෑ නේද? ඉතින් අපිත් ඒක නිසා කොහොම හරි බැරි වුණත් පුළුවන් විදියට සින්දු හැම එකටම සාධාරණයක් ඉෂ්ට කරා. අපි හැමෝම කොහොම හරි සින්දු එක ගානේ කිව්වා. මොකද ඉතින් මහලොකුවට සින්දු කියන්න බැරි වුණත් අමාරුවෙන් හරි සින්දුව කියන එකනේ වැදගත්. කොහොම හරි ඉතින් අපි ඔහොම සින්දු කියලා ඒ වෙලාව නම් ගොඩක් එන්ජොයි කරා. අපි අපේ ට්‍රිප් එක ඉස්සෙල්ලාම පටන් ගත්තේ කළුතර බෝධිය වැඳලා. මොකද අපි හැමෝටම ඕනේ වුණා කළුතර බෝධිය වැඳලා අපේ ගමන පටන් ගන්න. බලන්නකෝ මට ලස්සන view එකක් හම්බුණා. බීච් එකක් කොහේ හරි තියෙනවා නම් ඒකේ වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ගහන්න කැමති කෙනෙක්ද ඔයත් මේ මං වගේ. ඊට පස්සේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ කන්දි විහාරේ. කන්දි විහාරෙත් වැඳලා ඊළඟට අපි කොහෙද ගියේ මොනවද කරේ කියලා බලන්නකෝ. ඔන්න මට ආයම ලස්සන view එකක් හම්බුණා වීඩියෝ කරන්න. බලන්නකෝ ඒ view එක කොහොමද කියලා. ඊට පස්සේ ඉතින් අපි ගියේ මෙන්න මේ කට්ටියව බලන්න. මෙතන නම් මේ ඉන්නේ චූටි පැටව්. එතනින් සමහරක් දෙනෙක් දඟලනවා, පීනනවා. එතකොට සමහර අය නිදි. ඔය එක්කම අපි එක්කෙනෙක් අරන් බැලුවා අතට කොහොමද කියලා. මම මේ අල්ලලා බලන්න එයාගේ කට්ට මොන වගේද කියලා. ඇත්තටම එයාගේ කට්ට හරිම හයියයි. මේ කැස්පෑවමේ වෙනම දාලා යාලා කරන්නේ එයාට කෑම දෙනවා. එයාට ටැංකියට කෑම දැම්මාම ටැංකිය චරා වෙනවා කියලා වෙනම එයාට කෑම දීලා තියෙන්නේ. ඉතින් අපි කැස්පෑව බලලා ඇවිල්ලා එතනින් එළියේ පොඩි ෆොටෝ ෂූට් එකක් කරන්න හිතුණා. එතන හරිම ලස්සනයි. බලන්නකෝ මේ බීච් එක තියෙන විදිහ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා එතන ෆොටෝස් ගන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් මෙතනින් පස්සේ යාලට බලාගෙන යන්න පුළුවන් අපි මේ ලොකේෂන් එකේ බීච් view එක අල්ලලා ගත්ත ලස්සන ෆොටෝස් ටිකක්. with a notebook
and a grin. She's chasing skies I've never named while I stay in my lane. ඉතින් එතනින් පස්සේ අපි ගියා කෙලින්ම අම්බලන්ගොඩ වෙස්මෝණු හදන තැනක් බලන්න. එතන ඇතුලේ වීඩියෝස් නම් නැහැ. මොකද ඇතුලේ වීඩියෝස්වත් ෆොටෝස්වත් ගන්න අපිට කිසිම අවසරයක් නැහැ. You carry the sun in your stride. ඉතින් ඔයාලා බලනවා ඇති දැන් මම මේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් අපි අන්තිමටම හවස් වෙනකොට උදේ ඉඳන් ඇවිදලා අපි ආවා අපි ඉන්න අපේ ප්ලේස් එකට. අපේ නයිට් එකද ගත කරන්න හිතන් ඉන්නේ අපි මෙන්න මේ ලස්සන වින්ඩි ගාඩන් විලා එකේ. මේ මං ඔයාලට මෙතන පෙන්නන්නේ අපි මුල ඉඳන්ම එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම අපේ රූම්ස් වලට යනකම් කොහොමද තිබුණේ කියලා. ඇත්තටම එතන මාරම කම්ෆර්ටබල් ප්ලේස් එකක්. අපිට ඕන විදිහට අපිට නිදහසේ ඉන්න පුළුවන් තැනක්. සමහර තැන්වලට ගියාම අපිට නිදහසේ ඉන්න බැහැනේ. හැබැයි මෙතන එහෙම තැනක් නෙමෙයි. බීච් එකටත් සාමාන්‍යයෙන් මීටර් 100ක් විතර දුර තියෙන ටිකක් ඇතුළට වෙන්න නිදහසේ ලස්සන පරිසරයක් එන්ජොයි කරන්න පුළුවන් තැනක් තමයි මේ තියෙන්නේ. Cities on her wrist and dreams she'll never keep. I sip my coffee. ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ අපි හිටපු රූම් එකේ එළියේ මොන වගේ view එකක්ද තිබ්බේ කියලා. ඇත්තටම එතන හරිම calm vibe එකක් තමයි තිබුණේ. And soon she won't be here. දැන් මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ අපි හිටපු රූම් එක කොහොමද කියලා. ඇත්තට මේකේ බෙඩ් එක, බාත්රූම් එක, එළිය view එක, ඒ හැමදේම ගත්තාම මාරම කම්ෆර්ටබල් විදියට හැමදේම තිබුණා. එයාලගේ රූම්ස් හරිම රීසනබල් ප්‍රයිසස් වලට තමයි තිබුණේ. If I don't ask you, ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ එතන හරිම නිදහස් තැනක්. අපි ඉතින් කොහේ ගියත් දවසෙන් කොයි වෙලාවෙ හරි පොඩ්ඩක් නිදහසේ ඉන්න ආසයිනේ. ඉතින් මේ මං ඔයාලට පෙන්වන්නේ අපි අපේ විලා එකට ගියාට පස්සේ චුට්ටක් පරිසරය එන්ජොයි කරන ගමන් නිදහසේ ඉන්න වෙලාවක්. ඉතින් ඔයාලත් ළඟදී ගෝල්යන් ඉන්නවා නම් මේ ප්ලේස් එක අමතක කරන්න එපා. මොකද යාළුවගේ සර්විස් එක මාරම හොඳයි. comes too late. ඉතින් අපි විලා එකට වෙලා චුට්ටක් වෙලා ඉඳලා හවස් වුණාට පස්සේ ගෝල් ෆෝර්ට් එකේ ඇවිදින්න ඕනි කියලා හිතුණා. මේ තියෙන්නේ මොකක්ද කියලා ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ. ඉතින් අපි චුට්ටක් ගෝල් ෆෝර්ට් එකේ ඇවිදලා එතන බීච් එකටත් පොඩ්ඩක් ගිහිල්ලා රෑ වුණාට පස්සේ ආයෙම කරේ අපේ හිටපු විලා එකට ගිය එක. That step today, you'll vanish with the train, and I'll never see your smile again. ඉතින් අපි ගෝල් ෆෝර්ට් එකේ ඇවිදලා ආයෙම විලා එකට ගිහින් මොකද කරේ බලන්නකෝ. පෝල් එකට යන්න අමතක කරේ නම් නෑ අපි. මේ පහුවෙනිදා උදේම කට්ටියම පෝල් එකට බැහැලා තමයි දවස පටන් ගත්තේ. ඉතින් අපි පහෝදා උදෙත් පන්සලකට ගිහිල්ලා වැඳලා එහෙම තමයි අපේ දවස පටන් ගත්තේ. මේ තැන දැක්කාම මං හිතන්නේ ඔයාලා හැමෝම දන්නවා කොහෙද කියලා. බලන්නක මේ view එක. ඒක දැක්කාම ඔයාලට මතක් වෙනවද මේ කොහෙද කියලා? මෙතනත් හරිම ලස්සන තැනක්. මේකේ view එකත් මාරම ලස්සනයි. ඇත්තටම අපි මේ ඉන්නේ රූමස්සල පන්සලේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලත් අපේ ෆොටෝස් ගන්න නම් අමතක කරේ නැහැ. මොකද මේ ෆොටෝස්නේ කවදා හරිම දවසක අපිට මතක හිටින්නේ. Oh, traveler. ඉතින් එතනින් පස්සේ අපි කොහෙද ගියේ කියලා තමයි මේ පෙන්වන්නේ. ඔව් අපි ගියේ ජංගල් බීච් එකට. What I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering dance. She hums
hums a tune I've never heard in languages I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my fear. ඉතින් එතනින් පස්සේ අපිට වැඩිපුරම ආස තිබ්බේ තල්පේ බීච් එකේ නාන්න. මේ දැන් ඉන්නේ අපි තල්පේ. ඉතින් මං වගේම තල්පේ බීච් මීට කලින් ගිහින් තියෙන අය දන්නවා ඇති එතන කොච්චර එන්ජොයි කරන්න පුළුවන් තැනක්ද කියලා. ඔයාලත් ළඟදී නැත්තම් කවදා හරිම දවසක ගෝල් යන්න හිතාගෙන ඉන්නවා නම් තල්පේ පැත්තේ යන්න නම් අමතක කරන්න එපා. මොකද අපි හැමදාම යන බීච් වලට වඩා එතන හරිම වෙනස් තැනක්. ඒක විඳින්න නම් එතෙන්ට ගිහින්ම බලන්න වෙනවා. To walk beside your wandering dance. Maybe next year in Madrid or on some quiet mountain ridge, I'll see you turn and I'll be brave. අපි එතන කොච්චර එන්ජොයි කරාද කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට පේනවා ඇති. ඇත්තටම අපි හැමෝම මාරම විදියට එන්ජොයි කරපු තැනක් තමයි මෙන්න මේ තල්පේ බීච් එක. මට මේ වීඩියෝස් බලද්දිත් මාර විදියට ආස හිතෙනවා ආයෙ මේ තැනට යන්න තිබ්බනම් කොච්චර හොඳයිද කියලා. ඉතින් අපි තල්පේ බීච් එකේ නාලෙහෙම ගියේ මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න. මේ තියෙන අපි හැමෝම එකතු වෙලා නාලා පොඩක් රීෆ්‍රෙෂ් වෙලා එහෙම දවල් ලන්ච් එකත් අරගෙන කෞතුකාගාරය බලන්න යනවා. Your smile again. මේකේ ඇතුලේ නම් අපිට ෆොටෝස් වීඩියෝස් ගන්න ඕන තරම් පුළුවන්. එයාලා කිසිම රූල්ස් දාලා නැහැ ෆොටෝස්වත් වීඩියෝස්වත් ගන්න එපා කියලා. එයාලා කිව්වේ පුළුවන් තරම් ෆොටෝස් වීඩියෝස් අරගෙන මේවා ඉගෙන ගන්න ඉන්න ළමයින්ට පවා පෙන්වන්න කියලා. ඉතින් ඒක නිසා මාත් මේකේ ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. ඒකෙන් ටිකක් තමයි මම මේ ඔයාලට බලන්න දාලා තියෙන්නේ. A whisper caught in the wind. I see her boots at the corner cafe. ඉතින් ඊට පස්සේ තමයි අපි බලාගෙන හිටපු තවත් ආසම දෙයක් කරන්න යන්නේ. බලන්නකෝ අපි මේ කොහෙද යන්නේ කියලා. මේ ගිහින් තියෙන අය නම් දැන්ටම දන්නවා ඇති අපි මේ කොහෙද යන්න හදන්නේ කියලා. But something ඔව් අපි මේ යන්නේ මඩල් දුව බලන්න. ඉතින් මඩල් දුවට යන මේ ගමනේ බෝට් සෆාරි එක නම් කවදාවත් අමතක කරන්න බෑ. ඒක ඒ තරම් එන්ජොයබල්. මොකද අපිට හැමදාම බෝට් එකක ගිහිල්ලා ඒක එන්ජොයි කරන්න බෑනේ. මේ වගේ තැනකට ගිහිල්ලා මේම මොන හරි බලන්න ගියොත් තමයි අපිට බෝට් එකක හරි ගිහිල්ලා ඒකේ එක්ස්පීරියන්ස් එක ගන්න වෙන්නේ. ඉතින් අපි මේ 6 දෙනෙක් තමයි බෝට් එකේ ගියේ. මේ බෝට් එකේ ගියපු අපි එක්කන් ගියපු මේ මල්ලේ හරිම සපෝටිව්. එයා අපිට ලොකු සපෝට් එකක් දුන්නා. අපිට ආස විදිහට අපිට බලන්න ඕනි හැමදේම බලන්න. මෙන්න මේක තමයි මඩල් දුව. අපි දැන් මේ ඇතුළට ඇවිදගෙන යනවා. ඒකේ සමහර අය නම් කියනවා ලොකුවට බලන්න දෙයක් නැහැ, ගියාට වැඩක් නැහැ කියලා. ඉතින් එක එක්කිනා එක එක මතනේ දරන්නේ. බලන්න ලොකුවට දෙයක් නැහැ තමයි. හැබැයි බලන්න දෙයක් නැහැ කියලා අපි හිටියොත් අපිට කවදාවත් මේ දේ මෙහෙමවත් එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ නැහනේ. ඒ නිසා තමයි අපි මඩල් දුව කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනි කියලා හිතුවේ. අපි මේවා අහලා තිබ්බට බලලා නැහැනේ කවදාවත්. still anchored by my fear. ඉතින් මේක තමයි අපේ ගෝල් ට්‍රිප් එකේ අවසානෙටම අපි බලපු තැන. ඊට පස්සේ අපි ලෑස්තුනේ ආපහු ගෙදර එන්න. ආපහු ගෙදර එනවා කියලා හිතද්දි නම් පොඩ්ඩක් හිතට දුකයි තමා. හැබැයි ආයෙම දවසක මේ වගේම කට්ටියම එකතු වෙලා ට්‍රිප් එකක් යමු කියලා හිතේ අපි හැමෝම තියාගෙන තමයි මේ ලස්සන මෙමරබල් ට්‍රිප් එක අපි අවසන් කරේ. ඉතින් අපේ මේ ගමන අවසාන වුණාට අපි එකතු කරගත්තු මතක සදාකාලිකව අපි ගාව තියෙනවා. ඉතින් ඔයාලත් මං වගේ ට්‍රිප් එකක් යන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා නම්
අදම ඔයාලගේ ට්‍රිප් එක ප්ලෑන් කරගන්න. ඒ ට්‍රිප් එකට පවුලේ හැමෝම එකතු කරගත්තොත් ඒ ට්‍රිප් එක තවත් රසවත් වෙයි. I'll see you turn and I'll be brave. But what if courage comes too late? එහෙනම් අපේ ට්‍රිප් එක ඉවරයි. අදට මං ගිහින් එන්නම්. ආයෙම අලුත් ලොග් එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම බයි බයි.